ලස්සන කතාවක්. රුහුණේ හිටියා කතරගම පැත්තේ හම්බන්තොට පැත්තේ ගමක කුරුදේව කියලා කම්මැලි මිනිස්සෙක්. ওই මිනිස්සේ හරි කරුමක්කාරයි. ගොඩාක් අකුසල් ඇතුව ඉපදුනේ. අම්මලා තාත්තලා පවුලේ ඔක්කොම මැරිලා මෙයාට ඥාතින් නැහැ කවුරු. කවුරු හරි දෙන එකක් කාලා බුදිය ගන්න ওই මිනිසයාට කිසි වැඩක් කරන්න බෑනේ. රහතන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට ගියා. රහතන් වහන්සේලා පිණ්ඩපාතේ කරගෙන ගේන දාන්නේ වළඳලා ඉතුරු වෙන ටික මෙයා කනවා. කාලා බුදියනවා. අතු ගන්නවත් නැහැ. භාජනයක්වත් හොදන්නේ නැහැ. කනවා බුදියනවා. ඒ ආරාමයේ හිටපු රහතන් වහන්සේ කල්පනා කළා මේ මිනිසයා මරණින් මත්තේ කොහේ යයිද? නිරයේ. පේනවා නිරේ යනවා. මේ රහතන් වහන්සේ අනුකම්පා කළා කුරුදේවට. කුරුදේවට කියනවා හිම්බා කුරුදේව ඥාතියෙක් කියලා තමන්ගේ කියලා කෙනෙක්ම උඹට නැහැ. සංඝයාගේ ඉතුරු දන් කාලා උඹ ජීවත් වෙනවා. ඉතින් ගුරුදේව මැරුණාට පස්සේ උඹ හොඳ තැනකට යන්න පින් කුසල් රැස් කරගෙන තියනවාද? ගුරුදේව බිම්බලා ගත්තා. මිනිස්සයෝ මං කියන දේ අහපන්. උඹ පින් කරපන්. මට මොන පින්ද හාමුදුරනේ? එහෙනම් උඹ දැන් උඹට පින් කරන්න බැරි නම් මං කියන දේ කරපන්. මොකක්ද හාමුදුරනේ? පන්සිල් පද පහ සමාදන් වෙනි. පන්සිල් පද පහ සමාදන් කළා. සමහර අය කියනවා අපිට පන්සිල් ගන්න ඕනේ අපි ඒවා රකින්නවා කියලා. සමාදාන හේතු කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. පන්සිල් පද පහේ ආනිසංස ප්‍රබල වෙන්නේ පන්සිල් පද පහ සමාදන් වෙන්න ඕන. සමාදන් වෙලා කරන්න ඕන. යම්කිසි ශිල්පයකට ඕනත් සහතිකයක් තියෙන එකයි සහතිකයක් නැති එකයි අතර වෙනසක් නැද්ද? වගකීමත් එක්ක නිකන් උදාහරණයක් මම ගත්තේ. ඒ වගේ සමාදන් වෙන්න ඕනේ. මෙයා සමාදන් වුණා. කුරුදේව ඔබ දැන් සංඝයා ඉතුරු වෙන බත් පිඟානේ පුරවල කනවනේ. එහෙමයි හාමුදුරනේ. ඕකින් භාගයක් අන්න අර ඇලේ ඉන්න මාළුන්ට දාපන්. අද ඉඳලා. එහෙමයි හාමුදුරනේ. එදා ඉඳලා කුරුදේව පන්සිල් පද පහ රකින්නවා. කන බත් පතෙන් භාගයක් මාළුන්ට දාන. ওই කුරුදේව ওই චාරිත්‍රයේ දවස් කීයක් කරන්න ඇතිද? 7යි. 7 වෙනි දවසේ මලා. එක දිගට දවස් 7ක් පන්සිල් රැකපු ඒකේ ආනිසංසේ මාළුන්ට කායම දාපු පින මතක් වුණානේ මැරෙන වෙලාවේ. වෙන පින්කම් නොකර එයාට මේ පින්කම් අවසාන මොහොතේ සිහි මුලා නොවි පිනෙන් හිත ප්‍රසාද කරවන වගකීම ගත්තේ දවස් 7ක් පන්සිල් රැකපු නිසා. රුහුණේ ඇමති පවුලක ඉපදුණා. දරුව බලන්න යනකොට අද කාලේ බේබි සබන් අරන් යන්නේ. එදා මිනිස්සු නිල්මානෙල් මල් අරන් ආවා. ළමයාට නම දැම්ම මහානේල. මහානේල. පුදුම හවි ශක්තිමත් කොල්ලෙක්. මේ ඇඟිල්ලෙන් තල්ලු කරන්න. යෝධ පැටියෙක්. හැබැයි කිව්වොත් ওই වගේ වැඩක් කරනවා මිසක් හිතලා මතලා නම් වැඩක් කරන්නෙම නෑ. අම්මයි තාත්තයි කිව්වා මෙහෙවරින් දුටුගැමුණු රජ කුමාරයාට ගිහිල්ලා බාර දුන්නා මහරජද අපේ ගෙදර මේ කොල්ලට හරියට හවිහත්ති තියෙනවා. ගෙදර නම් වැඩක් කරන්නේ නෑ. ඔබ වහන්සේවත් පුළුවන් නම් මේකකින් වැඩක් ගන්න කිව්වා.
මොකක්ද මෙයාගෙන් ගන්න වැඩේ කිව්වා. මහරජතුමනි කුලප්පු වෙච්ච ඇතික් වුණත් මේකට දෙන්නෙකෝ බලු පෙටියෙක් වගේ ඇදගෙන එයි කිව්වා. ඉච්චර හවිහත්තිය කිව්වා. ඊට පස්සේ කොසෝ මේ අපේ දුටුගැමුණු රජුරෝ මෙයාගේ යෝධ ශක්තිය බලන්න එක එක පරීක්ෂණ කළා. කතරගම රුහුණේදීන් පණිවිඩයක් දුන්න අනුරාධපුරයට අරන් එන්න කියලා උදේ කෑම ඇවිල්ලා පස්සේ. ওই මිනිස්සු දවල් කෑමට මෙන්න අනුරාධපුරේ පයින් කතරගම ඉඳලා උදේ පිටත් වෙලා උදේ කෑමෙන් පස්සේ දවල් කෑමට ෆ්ලයිට් එකකින් ආවොත් මිසක්කා මේ සුපෝකභෝගී කාර් එකකවත් එන්න බෑ. එන්නම බෑ. මේ මිනිස්සු පයින් ආවනේ. හවස් වෙනකොට ආය අනුරාධපුරේ. මේ කතරගම මේ පණිවිඩෙත් දීලා. එතුමා කියනවා අර මාළුන්ට කෑම දම්පු නිසා ඒක අද කාලේ මිනිසුන්ට හිතන්න බෑ කියනවා. එයාට යනකොට මාළුවෙක් යනවා වගේ කියනවා දැනෙන්නේ. සිංගාලේ යනවා. වේගෙන් යනවා. ඒක 이르දියා. මහන්සිය දැනෙන්නේ පා වේගෙන් තිය වෙනවා. ඒක විස්මිත දෙයක්. ඒකට කියන්නේ පුණ්‍ය 이르දි. ඇයි දුටුගැමුණු කුමාරයා ඉපදෙන්න විහාර මහදේවියට ඇති වුණ දොළදුක අනුරාධපුරයෙන් මල් කඩාගෙන ගිහිල්ලා පරවෙන්න කලින් කතරගමදීන් පළඳින්න ඕන. නිල්මානය තිසා වැවෙන් කඩාගෙන ගිහිල්ලා. එතකොට වේලුතුම නැවිල්ලා හැන්දෑ වෙනකොට මල් නිල්මානෙල් පරවෙන්නක් කලින් අරන් ගියානේ. ඒ කාලේ වේගෙ හිතන්නවත් බෑ. බලන්නකෝ අර දවල් මාළුන්ට කැම දාපු එක ආපු හැටි. ඔයාලා දෙන සංඝ දානේ පින කොච්චරද? ඔයාලා උපවාසක ඇත්තන්ට දෙන දානේ වල පින කොච්චරද? දන්සැල් දීමේ පින කොච්චරද? අනේ මේ බණහන මිනිස්සු කොච්චර දන් දෙනවද? ඔයාලගේ පින ඒකට එකට ගොනු කරලා ගන්න ඔයාලා හිමීට පන්සිල් පද 5ක් රකින්න. එතකොට මැරෙන වෙලාවේ පින එනවා හිතට. ඊට පස්සේ මේ දුටුගැමුණු රජුරෝ යුද්ධ කරගෙන ඇවිල්ලා මං හිතන්නේ විජිතපුරයට වෙන්න ඕනේ ඇවිල්ලා මහනීල යෝධයාට කිව්වා උඹ ගිහිල්ලා එලාරට උපස්ථාන කරන වැඩකාරයාගේ කොණ්ඩේ කපාගෙන වරින් කියලා. මෙයා තුනුරුවන් සිහි කරගෙන රජතුමාට ජීවිතේ පුදලා මහා යෝධ සේනාවක් ඉන්න අර පිරිස මැදට තනියෙන් ඇවිල්ලා අර යෝධයාගේ කොණ්ඩෙත් කපාගෙන ගිහිල්ලා වැඩකාර කරන එක්කෙනාගේ මෙයාට බය හිතිලත් නෑ. තමන්ගේ ගෙදරට ගිහිල්ලා බඩුවක් අරගෙන එනවා වගේ. මෙයා මේක මොකක්ද කියලා බලන්න දෙවෙනි පාරක් ගිහිල්ලා කොණ්ඩේ කපාගෙන ආවිල වෙන එකෙක්ගෙත්. එච්චර බය හිතෙන්නේ නැහැ කියනවා. අර පින ආපු හැටි. ඒතට මහා යුද්ධයක් අවසන් වෙලා රුවන්වැලි මහසෑය හදනකොට කරබරෙන් ගඩොල් ඇදලා තියෙන උඩට. ඇත්තු හා සරිසරියට මළුව හදලා තියෙනවා. අතින් දන් දීලා තියෙනවා ලක්ෂ සංඛ්‍යාත සංඝයාට. එයා මිනිස්සු මරපු එක හිතුවේ නෑ කියනවා. රාතන් වහන්සේලා මේ යෝධයෝ රැස් කළා කිව්වා කියනවා. වේලුසුමන නන්දිමිත්‍ර මහනේල ආදී ඔබ මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නයි කියලා. පුදුම විදියට ශාසනයට කැප වුණා. රම්මැලි සෑය බැඳා සංඝයාට දන් දුන්නා. මරණින් මත්තේ තුසිතේ ඉපදෝ. තුසිතේ බලන්නකො නිරේ ගමන වැළකුණා පන්සිල් පද 5. අර කුරුදේවගේ තැන ඉඳලා බලන්නකො මෙයා ආපු ගැම්ම උඩට.
අර හෝ ආණ්ඩා මොකුත් නෑ. දැන් අපි ඉතින් මගේ කිව්වකින් ඔයාගේ හිත රිදුනද අනේ මොකුත් හිතන්න එපා මටත් අවුල් වගේ අනේ කිකර ñරු සෝබන දුකේ මූණ එල්ලගෙන ගෙවල් වල ප්‍රශ්නත් එක්ක ගොරකල් එල්ල වගේ මූණ කරගෙන පරණේ ඔක්කොම මතක කළා අලුතෙන් හැදුණා. මැරපු මිනිස්සුන්ට වඩා දන් දුන්න අතින් දන් දුන්න වාර වැඩි. ඔවුන් ආය මනුස්ස ලෝකෙට එන්නේ මෙතේ බුදුන් දවස. ප්‍රාණඝාතය කරපු කර්ම විපාක දෙන්න කාලයක් දෙන්නේ නැහැ. කවුරු හරි බලවත් පින් රැස් කරගෙන දෙව්ලොව ඉපදිලා ආයෙන්නේ මෙතේ බුදුන් දවස නම් අර පරණේව ඔක්කොම කැලේ. සෑයවල් හදපු අය, බෝධි මණ්ඩප හදපු අය, බුදු සසුන වෙනුවෙන් කැප වුණ අය, අමා නිවන් පතාගෙන ගොඩාක් පින් කරපු අය නිවන් දකිනවා. මේ මිනිස්සු ආයෙ සංසාරෙට යන්නේ. ඒ නිසා තමයි අර ඊළඟ අවස්ථාව එනකල් සුරක්ෂිත බව පිණිස තමයි දෙව්ලොව ගැන කතාවක් අපි කියන්නේ. අපි දිව්‍යාංගනාව පිරිවරාගෙන පංචකාමයේ භුක්ති විඳින කතාවක් තවම කියලා නෑ අපි. මොකද ඉදිරියට සමාජය භයානකයි. එක එක්කෙනාට පෙන්වන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සංඝයා ભેද වෙන්න කලින් ධර්මයේ හැසිරෙන්න කියලා. දැම්ම වේදිකාව ලැඟිල්ල දික් කරගන්න. යුද්ධ එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කියනවා. හැම තැනම යුද්ධේ බිය පැතිරෙනවා. පැහැදිලි නේද මම මේ කියන එක? ඉතින් ওই විදියට පින් කරන මිනිසුන්ට අවසාන මොහොතේ හිතට කුසලයක් එයිද? එනවනම් එන්නේ යා පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕන. ඔන්න එක පරියායක්. පන්සිල් රකින්න කෙනාට අවසාන මොහොතේ කුසල් සිත එනවා. සිහි මුලා වෙලා වෛරෙන් මැරෙන්නේ නැහැ මිනිස්සු. අසම්මුල්ලං කාලං කරෝති. ඒ නිසා පුරුදු වෙන්න පොයට අටසිල් ගන්නවා වගේම මේ වගේ බණ අහනවා වගේම පින්කම් කරනවා වගේම පන්සිල් පද පහ රැක ගන්න. ඇත්තටම ඔයාලට ගොඩාක් සිල් රකින්නත් නැහැ. සුරා මේරේ මජ්ජපමා දට්ටානා කිව්වට මේ ඔයාලා සුරාව බොන්නේ නැහැ. ඒතර සිල්පද 4යි. ඕකෙමුත් අඩු කර කර යනකොට ඔයාට සමහරට එක සිල්පදයක් කැඩෙන්නේ. ඒකත් හැම වෙලාවෙම නෙවෙයි. දැන් බොන කෙනෙක් නම් ඒ සිල්පදයට හවස කැඩෙන්නේ. ඒත් හවස 5-6ට වගේ පොඩි වෙලාවක්. ඒ වෙලාව ටයිම් පාස් කරන්න ඕන. ඒ වෙලාව මග හැරලා දාන්න ඕන. ඒ වගේ ඔබට පන්සිල් පද 5 රකින්න බරක් ගන්න එපා. මැරෙනකල්ම රකින්නවා කියන තැන නැතුව අද දවසේ මම පන්සිල් පද 5 රකින්න. හිත බලමු. හෙට බලමු. අද පන්සිල් පද 5 රකින්න. ඔන්න ඔය විදියට පන්සිල් පද 5 රකින්නවා නම් ඒ සඳහා වෙහෙසෙනවා නම් සිල්පදයක් කැඩුණොත් ආයෙ සමාදන් වෙනවා. ඒ වාගේ මිනිසුන්ට මැරෙන වෙලාවේ පින්කමක් මතක් වෙනවා.